පුංචි අපේ කතන්දර කොහොමද අපේ දුවල පුතාලට මේ දවස්වල හරිම සතුටෙන් නේද ඉන්නේ? ඉස්කෝලේ නිවාඩු නිසා. සමහර දුවල පුතාලා නෑදෑයගවල් වල ගිහින් ඇති. සමහර දුවල පුතාලා ගෙදර අයත් එක්ක විනෝද වෙනවා ඇති නේද? ඔන්න දුවේ පුතේ අපේ කිතයියටත් ඉස්කෝලේ නිවාඩු කාලේ. බලමුකෝ කිතයිය මොනවද නිවාඩු කාලේ කළේ කියලා. පීප් පීප් ඇන් 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 පීප් පීප් ඇන් 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 පීප් පීප් අනේ මම බලාගෙන හිටියේ. උදේ ඉඳන් බයිසිකල් පදින එක තමයි නේද රාජකාරිය. පුතේ එන්න උදේට කෑම කාලා ඉන්න. හරි අම්මේ. හරි කිව්වට කී පාරක් කතා කරන්න වෙයිද දන්නේ නැහැ. අම්මා කෑම බෙදන්න මං එන්නම්. කෑම බෙදලා තමයි කතා කළේ. දැන් ඔය කෑම කන විදියට ළමයෝ. ඕම කෑම කාලා හිර වෙයි. මොකද ඔච්චර ආදෙස්සිය? නෑ අපේ මේ යාළුවෝ ටික පිට්ටනියට බෝල් ගන්න එනවා කිව්වනේ. ඒකයි. පුතේ ඔය දැඟලිල්ල නම් ටිකක් අඩු කරගන්න වෙයි. ඔහොම දවස පුරාම නටන්න ගත්තොත් අතපය කඩාගෙන තුවාල කරගෙන තමයි නවතින්න වෙන්නේ. හරි මම පරිස්සම් වෙනවානේ අම්මේ. ඔන්න දුවේ පුතේ කිතයියා ඔහොම දවස් කීපයක්ම හරිම දාංගලෙන් දවස පුරාම දඟ වැඩ කර අම්මව කෑ ගස්ස හිටියා. එක දවසක් හවස අම්මා එළියේ මල් පැලවලට එළවලු පැලවලට සාත්තු කරලා වතුර දමයි හිටියේ. පුතාලා තුල දන්නවද වෙච්ච වැඩේ? අපේ කිතයියා එකපාරටම වේගෙන් දුවගෙන ඇවිත් අඹ ගහේ පාත් වෙලා තිබුණු අත්තක එල්ලුණානේ. අඹ අත්තේ එල්ලිලා එහාට මෙහාට දෙපාරක් විතර පැද්දෙනකොටම පටාස් ගෑවා. පාටම බුදු අම්මෝ කියනවා විතරයි කිතයියාගේ අම්මට ඇහුනේ. කිතයියාගේ අම්මා වතුර දමන එකත් නතර කරලා දුවගෙන ගිහින් බලනකොට කිතයියා අඹ අත්තත් කඩාගෙන වීසි වෙලා ගිහිල්ලා අඹ ගහට යහින් තිබුණු කුණු වලට වැටිලා. අම්මට ඒක දැකලා ටිකක් හිනාත් ගියා. අයියෝ මං කිව්වා නේද ගිය සතියේ ඉඳලා දවස පුරාම දාංගලේ අඩු කරන්න නැත්තම් තුවාල වෙයි කියලා. බලන්න අත් දෙකයි කකුල් දෙකයි දෙකම තුවාල වෙලානේ. කෝ අත දෙන්න ගොඩට එන්න. අම්මෝ දැවිල්ලයි හොඳටම රිදෙනවා අම්මේ. අම්මෝ නෙමෙයි කුණු වලේ වැටිලා හැම තැනම කුණු ජරාව. කෝ දැන් ගිහලා නාගෙන එන්න. මොන දේ කරන්නත් කලින් සෝදන්න එපේ හොඳටම. ඒ පාර කිතයියා ගිහිල්ලා නාගෙන ආවා. අම්මා කිතයියාගේ තුවාල වලට බෙහෙත් දාලා ඔළුව කොයි හරි වැදිලාද කියලා සෝදිසි කරලා බැලුවා. දැන් කිතයියා කෙන්දිරි ගගා පුටු වෙලා වාඩි වෙලා ඉන්නවා. අනේ දැවිල්ලයි අම්මේ රිදෙනවා. ඕම දෙයක් වෙන්න මෙපැයි පුටුවේ වාඩි වෙලා ඉන්න නේද පුතේ කියලා අම්මා කුස්සියට යන්න ගියා. ආන්න ඒක තමයි දුවේ පුතේ අපිට නිවාඩු කාලේ ලැබුණට ඒක ගත කරන්න ඕනේ අම්මයි තාත්තයි කියන විදියට. දවසම දඟලලා තුවාල වෙලා අතපය කැඩුනොත් අපරාධනේ පුතේ. ඔයාලට සතුටෙන් විවේකයෙන් ඉන්න තියෙන නිවාඩු කාලේ ලෙඩ වෙලා ඇඳට වෙලා තමයි ඉන්න වෙන්නේ. ඒක නිසා අම්මයි තාත්තයි කියන දේ අහලා කීකරුව සතුටින් නිවාඩු කාලේ ගත කරන්න. එතකොට පවුලටම සතුටින් ඉන්න පුළුවන්නේ.